මන්නම් දවල්ට කෑවෙන්නේ දැන් එන හින්දා. ශ්‍රීංග ඔපන මේ ඉදියා පොත්තුවනේ. විබ්‍රෝ ටික වගේ දැන් බෙදරවත් දැක්ක නිදාගන්න තිබ්බන නිදාගන්න රයිට් එකේ ඉන්නේ. හලෝ ගයිස්. ඔන්න අදත් අපි අලුත් vlog එකකින් එන්නේ. අද අපි බොගරස් වල තියෙන ලංකාවේ තැනකින් කන්න යන්නේ නේ. බඩ පැලෙන්න කන්න. ලංකාවේ. ඉතින් වෙනදා වගේම අපිත් එක්ක එකතු වෙනවා අපේ ගමන් සහායක. ඩ්‍රයිවර් ගමන් සහායක. ගමන් සහායකගේ වයිෆ් අපි යාළුවෝ දෙන්න. ගමන් සහායක නියාමක. ශාන් සහ පවනි අපිට ට්‍රාන්ස්පෝර්ට් දෙන්නේ ඒගොල්ල තමයි. ශාන් ඇතුළු පවුලේ සැම. ඉතින් මේ ඔන්න අපි ඉතින් ලංකාවේ රෙස්ටෝරන්ට් එකකට යන්නේ. අපි කියන්නම් මොකද්ද රෙස්ටෝරන්ට් එක කියලා එතනට ගිහිල්ලා. අපි ආවා ප්ලේස් එකට. මේක තමයි කිංස් හවුස් රෙස්ටෝරන්ට් ඇන්ඩ් බාර්. ඉතින් ගිහිල්ලාම බලමු ඇතුළට කොහොමද තත්ත්වය කියලා. ඩියර තිබ්බට ඇතුලේ ගොඩාක් ලොකු ඉඩක් තියෙනවා. වලට මේ පේන්නේ අපි ඉන්න තැනට එහා පැත්තේ තියෙන හෝල් එක. ඉතින් මෙතනත් ටේබල් සාමාන්‍යයෙන් 5ක් 6ක් තියෙනවා. ඉතින් අපි ප්ලේස් එකට ආවා. ප්ලේස් එක නම් සුපර්. ඉතින් අපි මේ එන්ට්‍රන්ස් එකේ තියෙන තැන තමයි මේ ඉඳගත්තේ. ටක් ගාලා එතකොට මේ කියන්නේ කිචන් එකෙන් එද්දි කෑම මෙතනට තමයි පළවෙනි යන ටක් ගාලා සේව් කරන්නේ. ඒකෙන්ද අපි බඩගිනි වැඩි හින්දා මෙතන ඉඳගත්තා සෙට් එක. ඉතින් අපි ඕඩර් එක දැම්මේ මොනවද වෙන්නේ? ඩබල් ඩෙකර් රයිස් දෙකයි ඩබල් ඩිලයිට් එකයි. ඩබල් ඩිලයිට් කියන එක තමයි ඔෆර් එක. ඒකට හම් වෙනවා දෙන්නට ෂෙයා කරගෙන කන්න පුළුවන් රයිස් එකයි රයිස් එකයි මොජිටෝ දෙකයි හම් වෙනවා. ඊට අමතරව අපි මොනවද ගත්තේ? ස්ට්‍රින්ග් හොපර්ස් පොත්. ස්ට්‍රින්ග් හොපර් ඉදියප්ප කොත්තු. ස්ට්‍රින්ග් හොපර් නෙමෙයි ඉදියප්ප කොත්තුවනේ. ඉදියප්ප කොත්තුවක් ගත්තා. ඉදියප්ප කොත්තුවයි කෝක් එකයි. ඊට පස්සේ ෆැෂන් ෆෘට් ෆිස් එකයි. ඔය ටික තමයි අපි ඕඩර් කරේ. ඉතින් කෑම එක ආපුවම බලමු කොහොමද රස කියලා. බලලා කියන්න රස. ඔයා තමයි කියන්න ඕනේ. බලලා කියන්න රස. ඉතින් දැන් කෑම එක ඕඩර් කරලා අපි පැය භාගයක් විතර යනවා කිව්වා හින්දානේ. කෑම එක ඕඩර් කරලා දැන් විනාඩි 10ක් විතර. කෑම ගෙනකන් කට්ටිය ඒක වැඩ බඩගින්න ඉන්නේ. දවල් කීයද? මන්නම් දවල්ට කෑවෙන්නේ දැන් එන හින්දා. දවල්ට කෑවේ නෑ. මං කෑවා. ඔයා කෑවේ නෑනේ. මන්නම් කෑවා. මේකේ තියෙන විශේෂත්වය තමයි මේ ඔෆර් එකට තියෙන රයිස් එක කිලෝ 2යි ග්‍රෑම් 200ක් තියෙනවා කියලා කියන්නේ. ඉතින් අපි බලමු අපිට ඇති වෙයිද කියලා. අපිට මදි වෙයි. ඒකයි අපි දෙකම ඕඩර් කරේ. මොකද කිලෝ ගණන් කන එක අපිට අලුත් දෙයක් නෙමෙයි නේ. කියන්නේ මේ මොනවල් පේනවා. කිලෝ නම් කිලෝ ටොන් නම් ටොන්. මේ කිලෝ ගණන් ගේමක් නෑ. ඒකෙන්ද අපි මුලදින්ම දැනගත්තා අපිට මේක මදි වෙනවා කියලා. ඒකෙන්ද අපි දෙකක් ඉතින් අපි බලමු කොහොමද කියලා. කෑම එකට ගොඩක් පොසිටිව් රිවිව්ස් තිබ්බා. ලංකාවේ කට්ටිය කාලා පෝෂන් එකත් ගොඩක් මේ කියන්නේ සාමාන්‍ය දෙන්නෙට වැඩිපුර තියෙනවා කියලා තමයි හැමෝම කියලා තිබ්බේ. ඒක හින්දා තමයි අපිත් ආවේ මේ බලන්න කොහොමද කියලා. අනිත් එක මේකේ තියෙන විශේෂත්වය තමයි දැන් රුමේනියාවේ වුණත් ලංකාවේ ප්ලේස් එකකට අපි එන්න ඒ කියන්නේ අපි පොඩි ප්‍රියත්වයක් දක්වනවා නේද? දැන් රුමේනියා රෙස්ටෝරන්ට් එකකට යනවා වගේ නෙමෙයි ලංකාවේ තැනකට එනවා කිව්වම අපිට අර ලංකාවේ පොඩ්ඩක් ෆීලිං එක එනවා. ඔයාලට පේනවාද අපේ පිටපස්සෙත් වෙන ගෑන්සියක් ඉන්නවා ඇවිල්ලා 8 දෙනෙක් 10 දෙනෙක් විතර ඉන්නවා. ඉතින් ඒ වගේ තමයි අර ලංකාවේ අපේකම සීන් එකට තමයි අපි හැම වෙලාවෙම වෙන්නේ. අපි කාලා බලමු ඉතින් රයිස් එක ආපුවම කොහොමද තත්ත්වය කියලා. බොසා මොහිටෝ එක කොහොමද?
කොහොමද ඔයාගේ ෆිස් එක? පැෂන් ෆුඩ්. කොහොමද ඔයාගේ කෝක් එක? මේ කොකාකෝලා ජූස් එක නම් සුපිරිට ගහලා තියෙනවා. සුබෙන්නේ නේ. මෙතනම හදන එක. ඔව්. මෙතනම හදන්නේ හදන බෝතල් කරන. ඔන්න ඉතින් කෑම එක ආවා. කොහොමද කෑම? මේක 4 දෙනෙක්ට මදි වෙයි කියලා ඒගොල්ලෝ කිව්වේ අපිට නම් හිතෙන්නේ ඇති කියලා. ඔම්ලට් තියෙනවා, කජු තියෙනවා, ෆ්‍රයිස් තියෙනවා. ඊට පස්සේ එළවලු ඔක්කොම තියෙනවා. චිකන් තියෙනවා. ඔන්න අපි ඊළඟට ඕඩර් කරපු ඩිෂ් එකක් ආවා දැන්. මේක ස්ට්‍රිංග් හොපර්ස් ඉදියප්පෝ. ලේසියෙන් කියනවා ඉදියප්පෝ. නෑ ස්ට්‍රිංග් හොපර්ස් බක්ස්. String hoppers. String hoppers. හරි. ඉතින් අපේ කෑම ටික ඇවිල්ලා තියෙන්නේ. ඔයාලට පේනවා ඉතින්. මේ රයිස් එක 4 දෙනෙක්ට කන්න පුළුවන් රයිස් එක දෙන්නෙක්ට තමයි දෙන්නේ. දෙන්නෙක්ට කාලා වැඩිත් වෙයි ෂුගර් එකට මේ ඉතින් මේ දෙක තමයි තියෙන්නේ. අපි මොහිටු ටික නම් බීලා කියලා නේ. ඉන්දියන් එපා. ඉන්දියන්. බය වුණා නේෂා. ප්ලේට් එක ලස්සන ඩිසයින් එකක් තියෙන්නේ. මාත් චිප්ස් එකක් ගන්නවා උඹලා කෑවනේ. චිප්ස් එක නම් ඉවර වෙනවා. කොහොමද බත් එක දික්කම් බෑනේ. මොකද කට්ටිය හිතන්නේ මදි වේද වැඩි වේද? කියන්න බලන්න. මොකද හිතන්නේ? මදි වේද? සාමාන්‍යයෙන් කෑම අපිට වැඩි වෙච්ච අවස්ථා නැහැ. සාමාන්‍යයෙන් ඒකින්ද වැඩි වෙච්ච අවස්ථා නැහැ. අද වෙනසක් වෙයිද දන්නේ නැහැ බලමු ඉතින්. හරිනේ. ඔන්න මගේ බෙදාගෙන ඉන්න. මෙහෙම. හරි. ඔන්න මගේ බෙදාගෙන ඉන්න. හරි ඉවරයි. එම් පිනිස්. බත් මේ චිකන් එක මරුවක්. අනේ මට දැවයා ගන්න මටත් එක්කලා. මේ ගලන් මේ හදෝ මේ නැද්දෙන්න නාන්න කඩන්න බිලා එකක් කරලා හරි කඩන්න පාත් කරලා. පොඩි ගෑල්ල ගමුට ඔව් පිච්චන චායි දැන් කැඩෙන්නේ පියෙන් කපන්න. මං කාල්බන්ද? ලොකු ගෑල්ල දැම්මා මේක පවින්ට දෙන්න. මට මෙච්චර එපා. පවින්ට දෙන්න. ඒක චල්. ඔව් චල්. පිච්චන. කල්ලා දෙන්න ඒකෙමද තියෙන්නේ? ඔව් කවුරු ගන්න? හැබැයි ඉතින් කාටුණත් එක්ක එහෙම තමයි කඩන්නේ. කමන්න නැහැ කල්. ඕන මේක බලන්න. ඔය සාන්ත දෙන්න කෑල්ල කාලා. අපි මේ රයිස් එකේ බර බැලුවේ නැහැ හැබැයි හිතන්න පුළුවන් කිලෝ 2.200 තියෙනවා කියලා. 4 දෙනෙක්ට කන්න පුළුවන් කියන ඉතින් හිතන්නකො. ඔව් අපේ දැන් හොඳ නැහැ. ඇයි වාට? කන්නනේ ඔයා කෑවගෙන මං කෑවගේ ගම නේ අන්න බලන්න. මොකද කියනවා? බිත්තර එපායලා තියෙන මම අර ඊළ බිත්තර එපාන විතරේ මම ගන්න. මේක කන්නද මෂ්රූම් එක? ඔව්. ඒයි මම කෑවනේ මස්සු ගොඩක්. මේක කන්නද කියන්නේ? කන්නානේ. පිට වැඩි වෙන්න ගෑම මේ අපිට මම ගායිස් ඉතින් කියපු විදිහටම ගේම් ෆිනිෂ් කරන් දැන් මේ ගේම් අන්තිම ටික කට්ටියම කාලා දැන් පිඹුර වගේ ඉන්නවා
පිබුර ටික වගේ දැන් මෙතනවත් වැටිලා නිදාගන්න තිබ්බන නිදාගන්න සයිස් එකේ ඉන්නේ. මං තමන් ගේමේ රැඳිලා ඉන්නේ. මං කොහොම හරි මේක ඉවර කරනවා. ඉතින් දන්නවනේ මගේ වැඩ. මං යන ගමන් නිදාගන්නවා මේක කාලේ. ඔව් පරිම සාධාරණයෙන් ඉස්තර කරලා කියලා හිතනවා. අපි වගේ පොඩි කොල්ලෝ 4 දෙනෙක් ඇවිල්ලා කොල්ලෝ කෙල්ලෝ චූටි කොල්ලෝ කෙල්ලෝ 4 දෙනෙක් ඇවිල්ලා මම හිතන්නේ හොඳ රෙකෝඩ් එකක් තියෙනවා. හොඳ දක්ෂේ වගේ. ආ පේනවද? ඩිස්ප්ලේ එක විතරද තියෙන්නේ. උත්තරත් තිබුණේ නැහැ. ඉතින් අපිට කතා කරන්න එපා කන බොන වැඩ වලට කවදාවත්. ඔයාලා දන්නවනම් බලන් ඉන්නවනම් අපිත් එක්ක හිංස අපිට කතා කරන්න එපා. ඉතින් කෑම ටික සුපිරි, කෑම ටික පට්ට ඇති වෙන්නේ. ඒක රයිස් එක 4 දෙනෙක්ට ඇතිනේ. හොඳට මැටි. ඔයාලා කනවනම් 4 දෙනෙක්ට ඒක ෂෙයා කරගෙන කන්න පුළුවන් සුපිරියටම. ඉතින් අපි ඉදිරියට පොත්තකුත් ගත්තා ඉස්ලිං ඔබකොත්තු එකක් ඒකත් අපි ඉවර කරා. ඉතින් මෙහෙමයි අපේ බඩවල් වලට දැනෙන ප්‍රමාණය කියන්නේ අපිට අන්ලිමිටඩ් කන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් තියෙනවා. සාමාන්‍ය නෝමල් කන මිනිස්සුયો නම් 4 දෙනෙක්ට මේක සුපිරියටම ඇති. ඒ කියන්නේ ඒ වගේ ෂෙයා කරගෙන කන මිනිස්සෙට හොඳටම ඇති. ඊට වඩා දේවල් ඕඩර් කරන්න එපා. ඔයාලා පුළුවන් නම් දැන් මොහිටෝ දෙකක් හම්බ වෙනවා 4 දෙනෙක් ඉන්නවා නම් තව මොන හරි සොෆ්ට් ඩ්‍රින්ක් දෙකක් ගන්න. ඒ දෙකත් එක්ක මේ ටික ගත්තම ඔයාලට සෑහෙන්න මැච් එකක් ගහගන්න පුළුවන් ඒ ටික. මේ කැම ටික ඉතින් ඇත්තටම සුපිරියටම තිබ්බා. සුපිරි පට්ට. ඔයාලා ඇවිල්ලා අනිවාර්යෙන් try කරන්න. ඉතින් එහෙනම් මේ විදියට මේ වීඩියෝ එක ඉවර කරනවා. එහෙනම් ආයේ මේ වගේ රුමේනියා මොන හරි වීඩියෝ එකකින් සෙට් එකක් ගේලා ඉන්නම්. ජය වේවා.